ආයිබෝන් පුතේ අද අපි කතා කරන්න යන්නේ අවසාන මාස 4 කියන්නේ 2026 දරුවෝ සඳහා තව විභාගයට මාස 4යි තියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා සමහර විට වෙනස් වෙන්න පුළුවන් සමහර විට වෙනස් නොවෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ හරියටම වෙනස් වෙයිද වෙනස් නොවේද කියලා. කොහොමදත් තව මාස 4යි තියෙන්නේ අපි බලමු වෙනස් වෙයිද නැති වෙයිද කියලා. මේ මාස 4 කොහොමද හරියට පාස් පේපර්ස් ටික කරගන්නේ කියලා ඒ ගැන කතා කරන්න තමයි අද ඕගොල්ලන්ට මේ වීඩියෝ එක දාන්නේ. එතකොට පළවෙනියටම කියන්න ඕනේ මේ වෙනකොට මුල ඉඳලා හොඳට වැඩ කරගෙන ආපු දරුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට හරියට මධ්‍යස්ථ මට්ටමින් වැඩ කරගෙන ආව පිරිසකුත් ඉන්නවා. සහ මේ වෙනකොට ලොකුවට වැඩ කරපු නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔය තුන්ගොල්ලටම ගැළපෙන විදිහට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා හැම දරුවෙක්ටම විශේෂයි. ඒක නිසා 2026 විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන්න ඉන්න දරුවෝ ෆිසික්ස් පාස් පේපර්ස් ටික හරියට කරගන්න විදිහ පිළිබඳව හරියට අවබෝධයක් ගන්න මේ වීඩියෝ එකේ. හරි. එතකොට පුතේ, එතකොට අපි හරියටම මාස 4යිනේ වැඩේට තියෙන්නේ. හරිද? එතකොට අද මම මේ වීඩියෝ එක කරන්නේ මාර්තු මාසේ 17 වෙනිදා. එතකොට අද ඉඳලා ගත්තොත් හරියටම විභාගෙට සති 20ක් තියෙනවා. ඒ කියන්නේ මේ අගෝස්තු මාසේ මේ වෙනකොට දින නියම කරන තියෙයි කියලා හිතන නිසා සමහර විට වෙනස් වෙන්න පුළුවන් ඈ. හරිද? හරියටම සති 20ක් තියෙනවා. එතකොට මේ සති 20 ඇතුළත කොහොමද පාස් පේපර්ස් ටික කරගන්නේ? පළවෙනිම කාරණේ තමයි මේ සති 20 ඇතුළත සතියට එක ගන්න පාස් පේපර්ස් කරන්න ගන්න. හැම සතියටම එකයි. හැම සතියටම එකයි. එතකොට සති 20ක් තියෙනවනේ. එතකොට සති 20ට ඕගොල්ලන්ට පාස් පේපර්ස් 20ක් කරගන්න පුළුවන්. එතකොට පළවෙනි කාරණාව 2006 ඉඳලා 2025 වෙනකම් පුතේ පාස් පේපර් ටික ගන්න. 2006 ඉඳලා 2025 වෙනකම්. හරිද? ඊට පස්සේ වැදගත් පළවෙනි කාරණේ. දැන් මේ වෙනකොට මම කිව්වනේ හරියට වැඩ කරගෙන ආව පිරිසක් ඉන්නවා සහ හරියට වැඩ නොකරගෙන ආපු පිරිසක් ඉන්නවා. මේ වෙනකොට W මට්ටමේ S මට්ටමේ C මට්ටමේ ඉන්න දරුවෝ W මට්ටමේ S මට්ටමේ C මට්ටමේ ඉන්න දරුවෝ මුල් මාස දෙකේ, ඒ කියන්නේ ඉදිරියට එන මුල් මාස දෙකේ පේපර්ස් කරනකොට පුතේ ටයිම් එක ගැන හිතන්න එපා. ඔන්න පළවෙනි වැදගත් සාධකය. ටයිම් එක ගැන හිතන්න එපා. මම මේ කතා කරන්නේ W මට්ටමේ S මට්ටමේ C මට්ටමේ ඉන්න දරුවන්ට. ඊට පස්සේ AB මට්ටමේ ඉන්න දරුවෝ මේ වෙනකොට එයාලා පැය එකහමාරකට වැඩිය අඩු වෙනවා. මොකද AB මට්ටමේ ඉන්න දරුවෝ කියලා කියන්නේ මුල ඉඳලා පිළිවෙලට වැඩ කරගෙන ආපු දරුවෝ. එතකොට ඒගොල්ලන්ට ටියුට් වල පේපර්ස් කරලා ඒගොල්ලෝ මේ ප්‍රශ්න කරලා තියෙන්නේ ගොඩක් ඒවා. දැනට උගන්වලා තියෙන පාඩම් වලට අදාළව ප්‍රශ්න කරලා. ඉතින් ඒගොල්ලන්ට ඒව ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒක නිසා පැය එකහමාරකට වඩා අඩු කාලයකින් මේ කියන්නේ MCQ පේපර් එක MCQ පේපර් එක පැය එකහමාරකට වැඩි අඩු කාලයකින් MCQ ටික කරන්න ගන්න. හරිද? ඕකයි වෙන්න ඕනේ. එහෙනම් ඔන්න පළවෙනි කාරණේ හරි. ඊට පස්සේ අපි යනවා පුතේ දෙවෙනි කාරණේට. මොකද දෙවෙනි කාරණය මේ වෙනකම් ඕගොල්ලෝ යන ක්ලාස් එකේ උගන්වලා තියෙන පාඩම් ප්‍රමාණයක් ඇති. උගන්වලා තියෙන පාඩම් ප්‍රමාණයක් ඇති. සහ උගන්වලා නැති යම් පාඩම් සෙට් එකක් තියෙනවා. එන්නේ ඒ උගන්වලා නැති පාඩම් සෙට් එක ගැන තඹ සත පහකටවත් හිතන්න එපා. හරිද? තඹ සත පහකටවත් හිතන්න එපා. ඇයි ඒ කියලා මම ඊට වඩා කියන්නම්. උගන්වලා තියෙන පාඩම් මේ වෙනකොට ඔයාලා පන්තියේ උගන්වලා තියෙන යම් පාඩම් සෙට් එකක් තියෙනවා. එතකොට අන්න ඒ සෙට් එකට අදාළව පාස් පේපර් එකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ ටික කරන්න ගන්න. හිතන්නකෝ ඔයා අවසාන කාලේ වෙනකන් ඉඳලා පාඩම් සේරම ඉවර කරලාට පස්සේ පාස් පේපර් කරන්න ගන්නවා කියලා. එහෙනම් පුතේ පාස් පේපර් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ වෙනකන් ක්ලාස් එකේ උගන්වලා තියෙන නැත්නම් පාසලේ උගන්වලා තියෙන පාඩම් ටිකට අදාළව පාස් පේපර්ස් කරන්න ගන්න. අර උගන්වලා නැති පාඩම් ගැන හිතන්න එපා. හරිද? ඕකේ. තුන්වෙනි කාරණේ
ඔයා දැන් අපි 2006 ඉඳලා 2025 වෙනකම් පාස් පේපර් සෙට් එක කරන්න ගන්නකොට ඔයා හොයා ගන්න ඕනේ 2006 ඉඳලා 2025 වෙනකම් ඊට අදාළ විවරණ ටික. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රොසෙසර්ගේ විවරණ ටික ඕන තරම් හොයා ගන්න ඕන තරම් මේ තියෙනවා විවරණ ටික. ඒක නිසා 2006 ඉඳලා 2025 වෙනකම් විවරණ ටිකත් හොයා ගන්න. විවරණ ගැන කතා කරනකොට තව අති විශේෂ කාරණයක් කියන්න ඕනේ. මොකද්ද? දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට මේ වෙනකොට කරලා තියෙන යම් පාඩම් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ ප්‍රමාණය ඔයා ඊට අදාළ ප්‍රශ්න ටික කරනවා. ඒ ප්‍රශ්න ටික කරලා ඔයාට යම් ප්‍රමාණයක් හරියයි යම් ප්‍රමාණයක් වැරදි. ඒ හරියන සහ වැරදි සියලු ප්‍රශ්න වලට අදාළ පුතේ විවරණය හොඳට බලන්න. විවරණය හොඳට බලන්න. විවරණය හොඳට බලලා ඒකින් එතකොට ඔයාට හොඳ අවබෝධයක් වටපිටාව ගැන එනවා. ඒක නිසා හරි ප්‍රශ්නවල විවරණ බලන්න නැතුව වැරදි ප්‍රශ්නවල විවරණ විතරක් එහෙම කරන්න එපා. හැම ප්‍රශ්නයකටම අදාළ විවරණය හොඳට බලන්න. ඒකෙන් ඔයාට ලොකු දැනුමක් එනවා. හරිද? ඊගාව කතාව විශේෂ කරුණු පොත. මොකද්ද මේ විශේෂ කරුණු පොත කියන්නේ? මෙන්න මේකයි. ඔයා දැන් පාස් පේපර් එක කරලා විවරණේ බලනවනේ. විවරණේ බැලුවට පස්සේ පුතේ ඒකේ ඔයාට වැදගත් පොයින්ට් අහු වෙනවනේ. වැදගත් පොයින්ට්. හරිද? ඔයාට සමහර වෙලාවට අහු වෙලා නැති, ටියුට් එකක් කරනකොට අහු වෙලා නැති, තියරි නෝට් එකේදී අහු වෙලා නැති සමහර දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අන්න ඒ වැදගත් පොයින්ට් හොයාගෙන විවරණේ ඒක වෙනම පොතකට ගන්න පුතේ. ඒක මාර ඵලදායි. හරිද? ඒ වෙනම පොතකට ගත්තට පස්සේ ඔයා මොකද දන්නවද කරන්න ඕනි ගාවට? ඔයාට ඉඩ ලැබෙන වෙලා තියෙනවනේ. උදාහරණයක් විදිහට ක්ලාස් එකට බස් එක යනවා. හරිද? ඒ ක්ලාස් එකට බස් එක යන ගමන් ওই විවරණ පොතේ අර මේ මොකද්ද අපි ලියාගත්ත විශේෂ කරුණු ටික තියෙනවා. අර විවරණයේ මෙහෙම ලියන්න එපා. ඒකෙන් ගත්ත විශේෂ පොයින්ට් එක විතරක් ලියන්න. හරිද? ඒ පොයින්ට් ටික පුතේ නැවත බල බල යන්න බස් එකේ යන වෙලාවට, බස් එකේ එන වෙලාවට. හරිද? ඒක නිසා ඒකට ලොකු කාලයක් වැය කරන්න ඕනේ නැහැ. ඒ යන එන වෙලාව පාවිච්චි කරලා අපිට ඒ වැදගත් පොයින්ට් ටික බලන්න පුළුවන්. ඒක තුලින් පුතේ ඔයා ටික දවසක් ඒක හිතන්නකො මාසයක් එකමාරක් දෙකක් ඒවා බැලෙනකොට ඔයාගේ ඔළුවට ඒවා හොඳටම කාර්යය දෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් පුතේ මේ විවරණ පොත පාවිච්චි කරනකොට මම නැවත කියන්න පුළුවන් තරම් අර මේ නෝට්බුක් තියෙන පොඩි අනේ වගේ පොඩි නෝට්බුක් එකක් ගන්න. මොකද දැන් බස් එකේ යනකොට අපිට බලන්න ඕන ලොකු පොත් අරගෙන බලන්න බෑ. ඒක නිසා පොඩි නෝට්බුක් එකක් තියාගත්තාම පට්ට ලේසි වැඩේ. ඒක නිසා වෙන්න මේ ක්‍රමයට ඕගොල්ලෝ පාස් පේපර්ස් කරන්න ගන්න. හරිද? තවත් බල බල ඉන්න එපා. පාස් පේපර්ස් පස්සේ කරනවා, පාඩම් ටික ඉවරුනාම කරනවා. ඒ ගැන හිතන්න එපා. මොකද පාඩම් ඉවර වෙනකන් ඉඳලා පාස් පේපර්ස් කරොත් ඔයාලට පුතේ පාස් පේපර්ස් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ කියපු කාරණා ටික හොඳට තේරුම් අරගෙන අද ඉඳලා වැඩ නොකරන විශේෂයෙන් වැඩ මේ වෙනකොට WL මට්ටමේ S මට්ටමේ C මට්ටමේ ඉන්න දරුවෝ විශේෂයෙන් පුතේ වැඩ කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන්, එකෙන්ම පුළුවන් දෙයක් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. අතෑරලා දාලා ඉන්න එපා පුතේ විභාගෙට. හරිද? හරි. ඉතින් මම ওই ටික ගැන තමයි මේ වීඩියෝ එකෙන් පුතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට තව තවත් ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ සහ පාඩම් සම්බන්ධව අපි මේ YouTube channel එකේදී කතා කරනවා. හරි? එහෙනම් සියලු දෙනාටම